හරි. එහෙනම් අපි අවශ්‍යයි විතරක් බලන්න කුලක ගානේ ඔයාලගේ print එකේ මෙන්න මෙතන පොඩි දෝෂයක් තිබ්බා. ඒ print එකේ මෙන්න මෙතන එන්න ඕන පුතේ 15 එක type කරලා නැහැ. ඒක මගේ එකේ තිබ්බට ඔයාලගේ එකේ type වෙලා නැහැ. එතන 15 දාගන්න. හරි? හරි. දැන් එහෙමනම් අපි ගාන හදාන ප්‍රවිෂ්ඨයෝ මෙන්න මේ දත්තයන් දෙක 20 විතරක් නෙමෙයි මේ 15 කියන දත්තයක් ඔබේ දීලා තියෙනවා කියලා හිතන්න. දීලා තමයි තිබ්බේ. හොඳේ. දැන් අපි වැඩේ පටන් ගමු. එහෙනම් බැංකුවක ගනුදෙනුකරු 100යි. එතකොටම අපිට පුළුවන් මෙන්න සටහන් කරනවා කීයද? සර්වත්‍ර කුලකයේ 100. දැන් අපිට ලබා දෙන මේ ඔයාලට බලන්න ඔයාලගේ ගැටලුවේ මෙන්න මේ වෙන් රූපෙට යටින් වාක්‍යයක් තියෙනවා මෙහෙම ජංගම හෝ ස්ථාවර හෝ ගිනුම් පවත්වාගෙන නොයන නමුත් ඉතිරි කිරීමේ ගිනුම් පවත්වාගෙන යන පිරිස 30යි. ජංගම හෝ ස්ථාවර හෝ ගිනුම් පවත්වාගෙන නොයන. ජංගම ගිනුම් පවත්වන්නෙත් නැහැලු ස්ථාවර ගිනුම් පවත්වන්නෙත් නැහැලු. ජංගම ගිනුම් වලට අයිති නැහැ ළමයි ස්ථාවර ගිනුම් වලට අයිති නොවන පිරිස කීයක් කියලාද කියන්නේ 30යි. එහෙනම් පුළුවන් ඔයාලට මේ දත්තය සටහන් කරන්න පවත්වාගෙන නොයන පිරිස 30කි. අවසරයකට සවන් දෙන්න ජංගම ගිනුම් හෝ ස්ථාවර ගිනුම් පවත්වාගෙන නොයන නමුත් මේ දෙකට අයිති නැති නමුත් ඉතිරි කිරීමේ ගිනුම් පවත්වා. මේ දෙක පැවැත්වුවේ නැති වුණාට මොනවද මේ දෙක කිව්වේ? ජංගමයි ස්ථාවරයි පැවැත්වුවේ නැති වුණාට ඉතිරි කිරීමේ ගිනුම් පවත්වාගෙන යන ගණන දීලා තියෙනවා 30යි. ඒ අපි කඩින් වෙමින් 30 එකකින් දාන්න. දැන් වාගෙන් අහන ප්‍රශ්නට වඩා උත්තර දී ගන්න ලැහැසි වේවි. එක ගිණුමක් පමණක් පවත්වාගෙන යන පිරිස අහනවා. එක ගිණුමක් පමණක් පවත්වාගෙන යන පිරිස. එතකොට එක ගිණුමක් පමණක් මෙන්න බලන්න. මේ ඉන්නේ එක ගිණුමක්. මේ 20 බලන්න ජංගම ගිණුම් පමණයි. එතකොට මේ 30 ඒගොල්ලෝ ඉතිරි කිරීමේ ගිණුම් පමණයි. මේගොල්ලෝ ගන්නත් බෑ, මෙයාලා ගන්නත් බෑ. ඒ නිසා අපි ඉක්මනින් පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙනවා. කොහොමද දෙන්නේ? එක ගිණුමක් පමණක් පවත්වාගෙන යන පිරිස 20 ගණ 30 50යි කියලා. ඊළඟ රෝමාංක දෙකට එන්නේ. හොඳේ? රෝමාංක දෙකට එන්නේ. රෝමාංක දෙකට උඩින් ඔයාගේ නිබන්ධනයේ සටහනක් දාලා තියෙනවා මෙහෙම. ඒ සටහන මෙහෙමයි තියෙන්නේ. ස්ථාවර තැන්පතු ගිණුම් නොමැති නමුත්. ස්ථාවර තැන්පතු ගිණුම් නොමැති නමුත්. ඒ කියන්නේ ස්ථාවර තැන්පතු රෝමට අයිති නැහැ. ඉතිරි කිරීමේ ගිණුම් පවත්වාගෙන යන පිරිස 40යි. ස්ථාවර ගිණුම් පවත්වන්නේ නැහැ. හැබැයි ඉතිරි කිරීමේ ගිණුම් පවත්වන 40ක්. මේ රවුමට අයිති නැති කියනකොටම ඉතිරි කිරීමට අයිති. එහෙමයි කියන්නේ. ස්ථාවර ගිණුම් පවත්වාගෙන නොයන නමුත් ඉතිරි කිරීමේ ගිණුම් පවත්වනවා කියන්නේ ඉතිරි කිරීමට අයිති. 40ක් කියනවා. මෙතන 30ක් ලියවිලා. මෙන්න මෙතනත් ඉන්නේ කවුද? ඉතිරි කිරීමේ ගිණුම් පවත්වන අය. එහෙනම් ස්ථාවර වලට අයිති නැති ඉතිරි කිරීමට අයිති 40යි 30ක් ලියවිලා ඉතිරි 10 මෙතනට. අපෙන් අහන ප්‍රශ්නෙට ඔන්න මයික සටහන් කරලා 10යි කියලා. දැන් බලන්න රෝමාංක දෙකේ අහලා තියෙන ප්‍රශ්නය. ජංගම හා ඉතිරි කිරීමේ ගිණුම් පමණක් පවත්වාගෙන යන ගිණුම් හිමියන් ගන්න. ජංගම හා මෙන්න රෝම ඉතිරි කිරීමේ ගිණුම් පමණක්. අන්න වැදගත්. ජංගම හා ඉතිරි කිරීමේ ගිණුම් කියන්නේ ඡේදනය. කොට ජංගම හා ඉතිරි කිරීමේ ගිණුම් කියනකොට මේ දෙකමයි තියෙන්නේ. හැබැයි කියනවා මෙහෙම. ජංගම හා ඉතිරි කිරීමේ ගිණුම් පමණක් කිව්වම මෙන්න මේ දෙවර්ගයේ පමණයි. මේගොල්ලෝ තුන් වර්ගයක්නේ. මේ දෙවර්ගයේ පමණයි කො මෙන්න මේ 10. ඒ 10 ඇත්තටම අපි ගත්තේ මේ දෙකේ එකතුව 40ක් කියලා දීපු නිසා 40න් 30ක් අඩු කරලා 10යි කියලා දෙමු. රෝමාංක 3ට රෝමාංක 3 අපින් අහන ප්‍රශ්නේ බලන්න. ඉහත කිසිදු ගිණුම් වර්ගයක් පවත්වාගෙන නොයන ගනුදෙනු කරුවන් ගන්න 8ක් නම් වෙන් රූපේ අඳුරු කර ඇති ප්‍රදේශයට අයත් ගිණුම් හිමියන් ගන්න කී. මේ එක ගිණුමක්වත් පවත්වන්නේ නැති අය 8ක්. එහෙම කියනකොට මම එකක්වත් මේ රවුන්ඩ් එකකටවත් අයිති නෑ කියලා එළියෙන් ගන්න.
කීයද? 8යි. අපේ අහන ප්‍රශ්න තමයි අඳුරු කර ඇති පෙදෙස. මෙන්න මේ ටික අඳුරු කරලා තියෙනවා. මෙන්න මේ ටික. අඳුරු කර ඇති පෙදෙසට අයත් ගිණුම් හිමියන් ගණන කීයද? ගිණුම් හිමියන් ගණන කීයද කියලා මෙන්න මෙතන අගය. ඔබ දන්න ඔක්කොම 100. හා. ඒ 100 මොකක්ද කරන්නේ? මේ ටිකම 20 10 15 30 8 ඔය ටිකම අයින් කරලා ගන්න. 20 10 15 ඊළඟ 30 ඒ වගේම 8 ඔය ටිකම අයින් කරන්න. ඒ කියන්නේ 100න් අපි කොච්චර කඩු ගන්න ඕනද? 60යි විතර 15යි 75යි 8යි 83ක් අයින් කරන්න ඕන. 82. ඉතින් කීයක් ඒ විදිහට කොට උත්තරය එනවා 17ක්. එහෙනම් මෙතන අපි 17 ලියමු. ඒක නම් මම අන්න මෙතන චුට්ටක් මතලා ලියන්න. 17. හරි. නගර සටහන් කරා. ඉතින් ඔයාලට ඔන්න තුන්වෙනි කොටස වෙනකන් අපි හැදුවා. ඒකේ තව තුන්වෙනි කොටස තව පොඩි කොටසක් තියෙනවා. අපෙන් අහනවා මෙන්න මේ අඳුරු කරපු ප්‍රදේශ වචනයෙන් විස්තර කරන්න. කොහොමද අපි වචනයෙන් කියලා කියන්නේ? මෙන්න මේ 17. මේ 17 ස්ථාවර ගිණුම් පමණක්. එහෙම ලියන්න එපා. එහෙම ලියන්න බෑ. මේ 17 ස්ථාවර වගේම ඉතිරි කිරීමේ ගිණුම් පමණක්. එහෙනම් අපි ලියමු ස්ථාවර හා ඉතිරි කිරීමේ ගිණුම් පමණක් පවත්වන පිරිස. මොන ලියමු? ස්ථාවර හා ඉතිරි කිරීමේ ගිණුම් පමණක් පවත්වන පිරිස. හරි. එහෙනම් ඔයාලා සටහනක් දාගන්න ආයේ නම් ටක් ගාලා මේ සටහන දාගන්න. කුලක ගාන මම මේ අන්තිම හරියගෙන ආවේ. ඕගොල්ලෝ වැඩි වෙලාවක් මේක බලන්න යන්න එපා. ඔයගොල්ලන්ගේ වැඩ ඔයගොල්ලෝ කරගන්න. ඉක්මනින් මේක සටහන් කරගෙන මම තප්පරෙන් ඔන්න අයින් වුණා. හරි. එහෙනම් පුතේ අපි ඔකේ. අපිට වැදගත් කොටස රෝමාංක 4. මේක තමයි මට පොඩි සැකයක් තියෙන්නේ. මේක විභාගෙට එයිද කියලා පොඩි සැකයක් තියෙනවා. මම අනිවාර්ය කරන්න බෑ. රෝමාංක 4 කතාව. මට ගොඩක් වැදගත් මේක මෙතන තමයි මට එන්න ඕනේ. රෝමාංක 4 දැනට ජංගම ගිණුම් පමණක් පවත්වාගෙන යන ගිණුම් හිමියන්ද එහෙම කියනකොටම ජංගම නම් වලට හිත යන්නේ. හරි. කිසිම ගිණුමක් පවත්වාගෙන නොයන ගනුදෙනු කරුවන් තිදෙනෙක්ද ඉතිරි කිරීමේ ගිණුම් ආරම්භ කළා. ඒ මොකක්ද ඒ කියන්නේ? ජංගම ගිණුම් පමණක් පවත්වාගෙන යන ගිණුම් හිමියන්. ජංගම ගිණුම් පමණක් පවත්වාගෙන යන ගිණුම් හිමියන් කියන්නේ මෙන්න මේ 20. මෙන්න මේ 20යි කිසිදු ගිණුමක් පවත්වාගෙන යන්නේ නැති මේ 8 දෙනාගෙන් නොයන කියලා කියනවා. කිසිම ගිණුමක් පවත්වාගෙන නොයන. මෙන්න මේ 8 දෙනාගෙන් 3 දෙනෙකුයි එනවලු ඉතිරි කිරීමේ කර්මයට. මේ 20වත් එනවා මේක ඇතුළට. මොකක්ද කරලා දෙන්නේ? ඉතිරි කිරීම ඇතුළට. මෙන්න මේ 8 දෙනාගෙන් 3 දෙනෙකුත් එනවලු ඉතිරි කිරීමට. ඊට අදාළ 9 වෙනි රූප සටහනක් අඳින්න. කොහොමද ඒක අඳින්නේ? ඔයාලා උත්සාහ කරලා බලන්න. දැන් ඔයාම හිතන්න මෙන්න මෙතන පොයින්ට් එක. මේ 20ම මේක ඇතුළට එනකොට මේ 20ම එනවා කියන්නේ මේ රවුම මේ කැල එළිය මේක ඇතුළට එන්න බෑ. මයිස්ලා මේ ලොකු රෝම අඳින්න. මේ ලොකු රෝම තමයි ඉතිරි කිරීමේ රවුම. ඉතිරි කිරීම. හරිද? ඊට පස්සේ මේක ඇතුලේ ඉන්න ස්ථාවර. මම මේවා දාන්න ස්ථාවර. තාම මම මේකේ සංඛ්‍යාංක දැම්මේ නැහැ හොඳේ. ස්ථාවර කියලා කෙටියෙන් දාන. ඔයගොල්ලෝ හරියට ලියද්දි ස්ථාවර තැන්පත් තාම. තැන්පත් ගිණුම් හිමියන්. ගිණුම් හිමියන් මේකත් ඉතින් ඉදිරි කිරීමේ ගිණුම් හිමියන්. විභාගෙදී හරියට ලියන්න බෑනේ. දැන් අපිට කෝ ජංගම
පුතේ ජංගම ගිණුම් හිමි වැදගත් වෙන තැන තමයි මේ 20 මේක ඇතුළට එනවා. එහෙනම් ඒ කියන්නේ ජංගම රවුම මේක ඇතුළට එනවෝ. දැන් ඒ කියන්නේ මේ 20ත් මෙන්න මේ 10 ගොඩට මේ 15 ගොඩට නෙමෙයි. හොඳේ මේ 20 එන්නේ 10 ගොඩට. ඒ කියන්නේ 20යි 10යි. එහෙනම් තමයි 20යි 10යි 30යි. මෙන්න මේ 15 වෙනසක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මෙතන 8ක් තිබ්බා. 8න් කී දෙනෙක් එනවා කියලා තියෙන්නේ? කිසිදු ගිණුමක් පවත්වාගෙන නොයන ගනුදෙනුකරුවන් 30 දෙනෙක්ද? මේ 8න් 30 දෙනෙක් මෙන්න මෙතනට. හරි. එතකොට මෙතන දැන්ට ඉන්නවා 30ක්. හරිද? ඒ 30ට අලුතෙන් 3ක් එකතු වෙලා 33ක් බවට පත් වෙනවා. මෙතන 8 5 බවට පත් වෙනවා. හැබැයි මෙන්න මේ 17 වෙනස් වෙන්නේ නැහැ. දැන් කෝකටත් පරීක්ෂා කරලා බලන්න මෙතන 100 හරිද? මම 100යි කියලා ලියන්න. එකතු කරලා බලන්න. 33යි 17යි 50යි 50යි 15යි 65යි 65යි මේ 5යි 70යි 70යි මේ 30යි 100යි කියන වැඩේ හරි බලන්න මෙන්න මේ විදිහට දාන්න. ඔයාලා මේ ගාන හදාදී මතක තියාගන්න මෙන්න මේ 15 මෙතන print වෙලා තිබුණේ නැහැ. ඔයාලගේ ටියුට් එකේ ඒ 15 print වෙලා තියෙන්න ඕනේ. මේ 20යි 20 නම් තිබ්බා. මෙන්න මෙතන තමයි මේක type වෙලා තිබුණේ නැත්තේ. හොඳේ. හරි. ඒකත් විවෘති කරගෙන ගාන ඉවර කරන්න. එහෙනම් හරි.